ඉතින් සියලුම දෙනාට ඔන්න අපි අදාරන් ඇවිල්ලා තිනවා අපේ වීඩියෝ සීරීස් එකේ වීඩියෝ නම්බර් 3. ඉතින් ෂුවර් ෂොට් නම්බර් 3 පැටර්න් එක ගැන තමයි අපි මෙතනදී අද රිවීල් කරන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් අද ඩොලර් 5675ක් අපි ප්‍රොෆිට් බුක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 21ක ප්‍රමාණයක් ඔන්න කෝටෙක්ස් එකෙන් අද දවසේදී අපි VIP members ලත් එක්ක ප්‍රොෆිට් බුක් කරා. ඉතින් විත්ඩ්‍රෝ කරලා තියෙන ඔක්කොම ලයිව් account එකට ඩොලර් 500 ඉතුරු කරලා තියෙන්නේ. ඔයාලටත් අපි කියනවා අනිවාර්යෙන්ම ඔයා ඩේලි ඔයාලා earn කරන මුදල ඩේලි ඔයා ප්‍රොෆිට් කරන ගාණ ඔයාලා අනිවාර්යෙන් දවස ගාණ විත්ඩ්‍රෝ කරගත යුතුමයි. මේ platform වල ට්‍රේඩින් ෆීල්ඩ් එකේ මොන ෆීල්ඩ් එකේ වුණත් ඔයා කැපිටල් එක එකතු කරන්න යන්න එපා. අපි කොහොමද මනි මැනේජ්මන්ට් කරන්නේ මේ දේවල් වලදී ඔයාලට මේ දේවල් කියලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අපේ VIP group එක. VIP group එකේ signal වලින් අපි අද දවසේ GBP USD රියල් මාකට් එක හරහා ඩොලර් 5008ක මුදලක් back to back win වෙලා ඔන්න අපි earn කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති ඔක්කොම trade direct win ඔක්කොම ටික sure shot එක trade එකක් දවසේ lost වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට අපේ VIP group එකත් එක්ක එකතු වෙලා signal වල trade කරන්න කැමති නම් හොඳ income එකකට යන්න කැමති නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන link එකකින් account එකක් create කරලා ඩොලර් 10 ඉඳලා ඔයාලට deposit කරන්න පුළුවන්. ඉතින් අපි රෙකමන්ඩ් කරන්නේ වෙනවා ඩොලර් 30ක වගේ මුදලක් ඩිපොසිට් කරගෙන ඔයිට වඩා අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ ට්‍රේඩින් ලයිෆ් එක ට්‍රේඩින් ජර්නි එක සක්සස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් හොඳ ඩේලි ඉන්කම් වලට යන්න පුළුවන්. ඒත් එක්කම ඩේ ට්‍රේඩින් වගේ ගෲප් එකකට ඔයා ජොයින් වුණොත් අපේ ඔයාට දවසකට රුපියල් 10000කට 15000කට වගේ හොඳ ගේන් එකකට යන්න පුළුවන්. එමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ විස්තර අපේ ෆ්‍රී සිගනල් ගරුප ජොයින්ල දැනගන්න පුළුවන්. ඉතින් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒකෙන් අපේ ෆ්‍රී සිගනල් ගරුප් එකට ජොයින් වෙලා හැමදේම දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න අද පර්සනලි මමත් ගොඩක් ආදරය කරන ආස කරන පැටර්න් එකක් ගැන ගෙනල්ලා තියෙන. ඉතින් ගැප් අප් සහ ගැප් ඩවුන් පැටර්න් එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි බලමු මොකද්ද මේ ගැප් අප් සහ ගැප් ඩවුන් කියන කතන්දරේදී වෙන්නේ. සාමාන්‍යයෙන් ගැප් එකක් කියන්නේ අපි දන්නවා මේ කැන්ඩල් එක මේ කැන්ඩල් එකක් දැන් හිතන්නකො මේ අපි ගමුකෝ මෙන්න මෙතන මේ තියෙන බුලිෂ් කැන්ඩල් එක ග්‍රීන් එක මේ කැන්ඩල් එක ඕපන් වෙන්නේ යටින් ක්ලෝස් වෙන්න උඩින්. එතකොට සාමාන්‍යයෙන් මේ එක කැන්ඩල් එක ක්ලෝස් වෙන තැනකින් තමයි ඊළඟ කැන්ඩල් එක පටන් අරගෙන එක අප් එකට එහෙම නැත්නම් ඩවුන් එකට යන්නේ. ඒ වගේ තමයි යන්නේ. හැබැයි ගැප් එකක් කියන්නේ මේ එක කැන්ඩල් එක ක්ලෝස් වෙන තැනකින් නැතුව එක්කෝ වෙනත උඩින් එහෙම නැත්නම් පහලින් මාකට් එකේ ඊළඟ කැන්ඩල් එක ඕපන් වෙලා හැදෙන එකට තමයි අපි ගැප් එකක් කියන්නේ. ඒ කියන්නේ පොඩි ස්පේස් එකක් හිඩසක්. අන්න ඒ වගේ එකක් තමයි ගැප් එකක් කියන්නේ. ඔන්න ඉතින් ඒ වගේ ගැප් අප් සහ ගැප් ඩවුන් හදන වෙලාවල් වලදී ඔයාලට පර්සනල් මේකෙන් ලස්සන ට්‍රේඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මේ පැටර්න් එක වෙන්නේ මෙහෙම. මාකට් එකේ ග්‍රීන් කැන්ඩල් එකට ඩොජි කැන්ඩල් එකක් නැතුව වෙන ඕනම ග්‍රීන් කැන්ඩල් එකක්. හරිද? ඩොජි කැන්ඩල් එකක් මේකට වැලිඩ් වෙන්නේ නැහැ. ඔන්න මාකට් එකේ ග්‍රීන් කැන්ඩල් එකකට පස්සේ මාකට් එක ගැප් අප් එකකින් ඕපන් වුණොත් ඒ කියන්නේ ගැප් එකක් තියලා මාකට් එකේ කැන්ඩල් එකක් ඕපන් වුණොත් එහෙම අනිවාර්යෙන් මේ ඕපන් වෙන කැන්ඩල් එක ෂුවර් ෂොට් ග්‍රීන්. හරිද? ග්‍රීන් වෙනවා. මේක ලොස් වුණොත් one step MTG එකක් ඇප්ලයි කරගන්නේ නැත. මේ පැටර්න් එකට MTG කියන කතන්දරේ නැහැ. හොඳට මතක තියාගන්න මේ ගැප් අප් සහ ගැප් ඩවුන් එකට MTG ඇප්ලයි කරන්න යන්න එපා. හරිද? එතකොට බැරි වෙලා හරි මේ ග්‍රීන් එකකින් පස්සේ මෙයා ගැප් එකක් තියෙන හැබැයි ගැප් අප් එකක් නෙමෙයි. මෙයා ගැප් ඩවුන් නේ. දැන් මෙතනින් ඉන්න මේ කැන්ඩල් එක ක්ලෝස් වෙන්නේ. මෙයා මෙතනින් පටන් ගන්න ඕනේ. උඩින් පටන් ගන්නෙත් නෑ. මෙතනින් පටන් ගන්න තමයි යටින්. ඒතකොට ගැප් ඩවුන් එකක් වෙනවනේ. ගැප් ඩවුන් වලට වැලිඩ් වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම ග්‍රීන් කැන්ඩල් එකකින් පස්සේ කැන්ඩල් එක ඕපන් වෙන්නේ ගැප් අප් එකකින් නම් ඒ කැන්ඩල් එක අනිවාර්යයෙන්ම කොලප්. හරිද? ලොස් වුණොත් MTG අපි ගන්නෙ නෑ. එතකොට මේක මාකට් එකේ සිග්නල් දෙන්න අමාරුයි මේ පැටර්න් වලට. මොකද මේක එකපාර ඕපන් වුණාම සිග්නල් එකක් දෙන්න බෑනේ. ඒ නිසා ඔයාලට පර්සනල් ට්‍රේඩ් කරන්න. පර්සනල් මමත් ට්‍රේඩ් කරන මෙන්න මේ පැටර්න් එකෙන් හොඳ පැටර්න් එකක්. පර්සනල් ඔයාලා ට්‍රේඩ් කරන හොඳයි මේ පැටර්න් එක. තනියම ඔයාලට ආග්‍ර ප්‍රොෆිට් එක වැඩි කරගන්න හොඳම chance එකක්. හරි. අපි බලමු. එතකොට ගැප් ඩවුන් එක. ගැප් ඩවුන් එකට කලින් එහෙනම් ඔන්න රතු කැන්ඩල් එකක් තියෙනවා. ඊට පස්සේ බලන් ඉන්නකොට මේ ඕපන් වෙන කැන්ඩල් එක ගැප් ඩවුන් එකකින් ඕපන් වුණොත් එහෙම එයා රතු පාට වෙනවා. ඒ කියන්නේ ඩවුන් එක පැත්තට අපි ට්‍රේඩ් එක ප්ලේස් කරනවා. ඒතකොට මේක කැන්ඩල් එක තමයි අපේ ට්‍රේඩ් කැන්ඩල් එක. හරිද? එතකොට මේකට MTG අපි ඇප්ලයි කරගන්නේ නැහැ. එතකොට මෙයා මෙතනින් මේ ඩවුන් එකෙන් නැතුව ගැප් අප් එකකින් ඕපන් වෙන රතු පාට කැන්ඩල් එකකින් පස්සේ එහෙමයි කියලා අපි එන්ට්‍රි ගන්න නැහැ. අනිවාර්යයෙන්ම ගැප් ඩවුන් එකකින් තමයි මෙයා ඕපන් විය යුත්තේ. හරිද? අපි දැන් මාකට් එකට ගිහිල්ලා බලමු මේ කියන කතන්දරය ඇත්තද කියන දේ. හරිද? මම බෑක් ටෙස්ටිං කරනවා. දැන් අපි බෑක් ටෙස්ට් කරන්න යන්නේ මාකට් එකේ මේ ගැප් ඩවුන් කතන්දරය ඇත්තද කියන දේ. ගොඩක් දුරට මේ පැටර්න් වැඩ කරන අපේ OTC මාකට් එකේ.
රියල් මාකට් එකකට වඩා OTC මාකට් එකේ වැඩ කරනවා. ඒතකොට OTC මාකට් එක සහ රියල් මාකට් එක ගැන වෙනස මම ඉස්සරහදී වීඩියෝ එකක් වලට අරන් එන්නම්. හරි. ඔන්න ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන green candle එකක් තියෙනවා හොඳ strong. ඒතකොට ඔන්න gap up එකකින් මේ candle එක open වෙලා තියෙනවා. ඔම් බලන්න. මෙයා මොකද වෙලා තියෙන්නේ? gap up එකෙන් පස්සේ මෙයා green වෙලා තියෙනවා. ඔන්න ඊට පස්සේ මෙතන red candle එකක් හැදිලා තියෙනවා. red candle එකෙන් පස්සේ gap down එකකින් open වෙලා තියෙනවා. ඊට පස්සේ මෙයා lost වෙලා තියෙනවා. මේක win කරගන්න පුළුවන්. late trend එකකින් වගේ. හැබැයි මෙයා lost වෙලා තියෙනවා. අපි MTG ගන්න නැහැ කිව්වා. ඔන්න MTG එක lost වෙලා තියෙනවා. එතකොට මෙයා මේ gap up එකේදී late trend එකක් ගන්න පල්ලයට යනකම් බලන් ඉන්න ඕන. සාමාන්‍යයෙන් චුට්ටක් උඩට යනවා වගේ තේරුණු ගමන් පොඩ්ඩක් උඩින් වගේ ගත්තර මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? අපි බලමු live market එකේ මේ බලන් ඉන්න තැනකදී අපිට බලමු හොඳ entry එකක් catch කරගන්න පුළුවන්ද කියන දේ. අනිවාර්යෙන් මේ සියලුම pattern ඔයා market එකේ back test කරන්න ඕනේ. මේ බලන්න මේ gap down රතු පාට candle එකට පස්සේ gap down එකකින් down වෙලා තියෙනවා මේ දිගටම මේ gap down එක. ඒතකොට මේ market එකේ මේ candle set එකරම මේ down අල්ලන් ඉන්න තිබ්බ අපිට පල්ලෙහාට. දැක්කද? මේ pattern මාරු විදිහට වැඩ. හරිද? අපි දැන් බලමු මම 1 minute trade කරන්න යන්නේ. බලමු අපිට gap up එකක් හෝ gap down එක real time market එකේ අපිට හම්බෙයිද කියන කතන්දරේ. අපි බලමු හොඳ රියල් account එකේ අපිට entry එකක් ගන්න. profit එක තවත් වැඩි කරගන්න අපි try එකක් දෙමු. නෑ. entry එකක් ගන්න point එකක්. MTG නෑ මේකේ. මේ පැටර්න් එකේ ඔයාලා මේව අනිවාර්යෙන් නෝට් කරගන්න. ඒත් එක්කම ඔයාලට කියන්න ඕන අනිවාර්යෙන් ට්‍රේඩින් ජර්නල් එකක් මේන්ටේන් කරනවා මේ පැටර්න් එක ට්‍රේඩ් කරනකොට. අනිවාර්යෙන් you must maintain a trading journal. ඔයා ට්‍රේඩින් ජර්නල් එක මේන්ටේන් කළ යුතුමයි. මොකද ට්‍රේඩින් ජර්නල් එක මේන්ටේන් කරන්න කියන්නේ ඔයාගේම හොඳට. අපේ හොඳට මේවා මේන්ටේන් කරත් එකයි නැතත් එකයි අපිට අදාළ නෑ. හැබැයි ඔයා මේන්ටේන් කළොත් ඔයාට මේකේ මැච් එකක් ගන්න පුළුවන්. ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න පුළුවන්. තමන්ගේ වැරදි හදාගෙන අඩුපාඩු හදාගෙන මේවා කරන්න පුළුවන්. 1 minute වල ලොකුවට අපිට එන්ට්‍රි ගන්න පොයින්ට් එකක් නැහැ. මම 2 minute time frame එකට මාරු වෙන්න. මම මෙතන ඔන්න gap down එක trend එක place කරලා late trend එකක් ඒක වඩා පේනවා ඇති. market එක down වෙලා තියෙන ඒත් එක්කම සාමාන්‍ය ටිකක් හොඳ strong candle තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මෙතන ඔන්න down එක place කරේ. මොකද මේ candle එක open එක තියෙන්නේ gap down එකකින්. නිසා ඔන්න මම මෙතනදී late entry එකක්. එතකොට candle එක green වුණොත් අපිට win කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු කොයි විදිහට red එක win වෙන්නේ කියන දේ. අපිට තව තප්පර 30ක් තියෙනවා. අපි බලමු. ඉතින් gap down එකකින් entry එකක් ඔන්න අපි ගත්තා. ලස්සන entry එකක්. ඒත් එක්කම මේ gap up gap down කියන කතන්දර back testing කරන්න ඕනේ market එකේ. ඒවා trade කරන්න කලින් මොකද වෙලා තියන්නේ අද දවසේ මේක වැඩ කරලා තියෙනවද? ඒතකොට ඩිමෝ account වල හරි practice කරලා ඔයා trade කරන්න ඕන. නැතු එකපාරම pattern එක ඉගෙන ගත්තා YouTube එකේ මේ වීඩියෝ බලලා අනිත් පැත්තට trade කරන්න හදන්න එපා. lost වෙනවා. ඒ නිසා හොඳ back testing කරලා හොඳ knowledge එකක් හොඳ experience එකක් අරන් trade කරන්න ඕන. අපි profit එකට 585ක් වුණ balance එකක් අප්පුණා. හරි. ඉතින් ඔන්න ඕක තමයි අපි අද දවසේ ගෙනාව pattern එක try කරන්න මේ දේවල් practice කරන්න වාගේ experience එක හදාගන්න. ඒත් එක්කම කියන්න ඕනේ ජර්නල් එක මේන්ටේන් කරගන්න. ඒතර ඔයාට පුළුවන් මේ ෆීල්ඩ් එකෙන් ගේම් එකක් ගහලා සක්සස් වෙන්න. ඔයාගේ වැරදි ඔයාම හොයාගන්න. ඔයාගේ වැරදි අඩුපාඩු ඔයාම හදාගන්න. එහෙම හදාගත්තොත් විතරයි අපිට මේකෙන් ගේම් එකක් ගහගෙන ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් ඔක්කොටම සුබ දවසක්. ජය වේවා.